නැසන් ආයතනයෙන් ප්‍රතිමාන සුබල සවිකරගත්තොත් තියෙන මේ සෝලා එක සම්බන්ධව තියෙන උපාංගවල කොහෙද ඉන්නේ කියන එක යන දැනුමක් කරනවා පැහැදිලි කිරීම. ඒකට මේ තියෙන්නේ 5 කිලෝ සිස්ටම් එකක් අපි මේකට කරලා දෙනවා. කියන්නේ මේක මොඩල් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ වගේම ඉන්සුලේෂන් ක්වොලිටි එකක් අපි හැමතිස්සම මේක කරනවා ඒ කස්ටමර්ස්ලා කියලා සරි කරනකොට ඒක මේකේ උපාංගවල ගත්තොත් මේකේ combined box එක 65 rated combined box එකක් තියෙනවා. ඒක IP65. මේක බෙලි කියන බ්‍රෑන්ඩ් එකකින් තියෙනවා. මේ බ්‍රෑන්ඩ් එක අපි ඉම්පෝට් කරන බ්‍රෑන්ඩ් එක. ඒක දැන් ලංකාවේ ගොඩක් සීමර කට්ටිය තමයි පාවිච්චි කරන්නේ. මේක ගොඩක් සීතුලා තියෙනවා. මාන්නේ මේක අරින්න බෑ. මේක අරින්නට ස්පෙෂල් අපිට තියෙන ඒක අරගෙන මේක අරින්න. මේක ඇතුළේදී උපාංගවල වල තියෙන මේ තියෙන්නේ DCPS එක, මේ තියෙන DCSPD එක, DCI channel එක තියෙනවා. එතකොට මේ තියෙන බිනි බ්‍රෑන්ඩ් එකේ තියෙන මේ හදයක්ම අපි ඔරිජිනලි මැනුෆැක්චර්ඩ් ඉම්පෝට් කරපු උපාංගවල. එතකොට මේ උපාංගවල ටික අපි ඒකේ කියන හින්දා අපිට ඒක ක්වොලිටි එක ගැන තව ඒකේ ඔතෙන්ටිසිටි එක ගැන කිසිම මේ ඩවුට් එකක් නැහැ. ඊට පස්සේ ගත්තොත් තේරෙනවා මේ ඉන්නේ ආයේ දේසි කම්බයින්ඩ් බොක්ස් එක. මේකේ තියෙන උපාංගවල ලකට මේ ස්නයිඩර් බ්‍රෑන්ඩ් එකේ දාලා තියෙන උපාංගවල AC MCB එක, RCB එක සහ AC SPD එක. તો මේ ටික අපි ලංකාවේ පර්චේස් කරන්නේ ඒකට අදාළ authenticated authorized dealer කෙනෙක් විතරයි. ඒක මේක අපි යුස් කරන්නේ කැලණි කේබල් එකේ. તો ස්නයිඩර් බ්‍රෑන්ඩ් එකට ඉන්න ඔයගෙන් කේබල්. તો අපි කැලණි කේබල් එකකින් තමයි මේක පර්චේස් කරන්නේ. අනිත් ලංකාවේ ගොඩක් තියෙනවා අපි දැකලා තියෙනවා. ස්නයිඩර් බ්‍රෑන්ඩ් එක print කරපු වෙන ලංකන් මේඩ් ඒවා ස්නයිඩර් බ්‍රෑන්ඩ් එකකින් print කරපු ඒවා තියෙනවා. તો ඒ වගේ ඔතෙන්ටිසිටි නැති ඒවා තියෙනවා. මේ විදිහට ඔරිජිනල් ස්නයිඩර් බ්‍රෑන්ඩ් තියෙනවා පාවිච්චි කරනවා. ඒක අපි කේබල් වලින් ගත්තොත් ඒකේ ලැප් කේබල් එක. ඉතින් ලැප් කේබල් එක අපි ඩිරෙක්ට්ලි ඉම්පෝට් කරන එක. તો මේ කේබල් එක මැනුෆැක්චරින් වෙන හින්දා අපිට හොඳ ප්‍රයිස් එකක් අපි කස්ටමර්ට දෙන්න පුළුවන්. අනිත් එක ක්වොලිටි එක ගැන අපිට 100% ෂුවර් වෙන්න පුළුවන්. So as usual inverter එක මෙන්න Sunrise inverter එක. so Sunrise inverter එක German inverter එක original එක. ඒක දැන් manufacture කරන්නේ ඒ කියන්නේ assembling කරන්නේ China එකේ. China එකේ ඒක assemble කරනවා වුණාට තාම ඒකේ warranty සහ technology හැම දෙයක්ම එන්නේ Germany වලින් තමයි එන්නේ. ඒකට මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට අපි මේ කියන වගේ solution එකක් තමයි අපි customer දුන්නට හෙන්සම දෙන්නේ. මේ තියෙන solution එක 100% responsibility එක අපි maximum charge එකෙන් ගන්නවා. so biometric solar එක අසලි කරගන්න පුළුවන් ඔයගොල්ලෝගේ හැමතිස්සෙම. ඉතින් ඉන්සුලේටර් එක වෙන්න පුළුවන්. ඉතින් වෙන්නේ ඒක මේ AC combined box එක වෙන්න පුළුවන්. inverter එක වෙන්න පුළුවන්. wire වෙන්න පුළුවන්. ඉතින් DC combined box එකේ තමයි ඉතින් උපාංගවල වෙන්න පුළුවන්. මේ කියන කේසින් පටි වෙන්න පුළුවන්. ග්ලාස් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඇත්තටම වගකීමකින් ඉන්සුලේෂන් කරලා තියෙනවා. ඒක කිසිම මේ බයක් නැතුව මැක්සිමම් හයිටනේ ආර ගොතපලකට සෝලර් එකක් සවිතර වෙන්න පුළුවන්. ඒකම කිසිම කලකිරීමක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ.